මේ රූපය නිසාම තමයි අපිට පහුකාලිනවත් ඇයව මතක. නම කියනවට වඩා චණ්ඩි ශ්‍යාමා කිව්වොත් තමයි ඔබට මතක් වෙන්නේ. ඒ ෆිල්ම් මට අවුරුදු 3ක් විතර ඇති. ඔව් ඒක මතකයි මට. ඒක ඉතින් මම කරා සමහරට රෑ ෂූටින් මම දන්නේ නැහැ මම නිදි සමහරලාට. ඒක ඩබල් ඇක්ටිං පොඩ්ඩක් තිබුණා. ඩබල් ඇක්ටිං වලට උපන් හපන් මේ චිත්‍රපට කීයක් කරාද ඔය ප්‍රවේශ සම්මෙන්නේ එකේ තමයි අර මොළ එකේ තමයි මට ගොඩක්ම ඒක හරි ඒකයි චණ්ඩි ශ්‍යාමා තමයි අමාරුම ෆිල්ම්ස් දෙක මට ඇක් කරා. දැන් එතකොට ඔහොම රඟපාද්දී වෙන චිත්‍රපට වලින් ආරාධනා ලැබුණාම කොහොමද තාත්තා ඒවට රියැක්ට් කළේ? උගක් අය දන්නවා තාත්තා මගේ මම එයාගේ විතර ඇක් කරන්න කියලා. දන්නේ ඒගොල්ලෝ දන්නවා. ඇයි එහෙම කිව්වේ? යන්න එපා කිව්වොත් කොහොම හරි පස්සේ අපි හම්බෙලා ඉතින් මං හිතුවා මෙයා තමයි මට යන්නේ කියලා. එහෙම තමයි මට හිතුවා. එහෙම හිතෙනවනේ. ඒත් එක තමයි දැන් මට එක එක ප්‍රොපෝසල්ස් අර එහෙම එනවා. ඒක තමයි ප්‍රශ්නේ. ප්‍රශ්නයක්ද ඒක? ඒ ලොකු ප්‍රශ්නයක් මට. ඔයා හැම කෙනාම අහන හැම ඉන්ටර්විව් හැම එක්කෙනාම අහන දෙයක් තමයි. තාත්තට සම්මාන ලැබුණ නැත්තේ MS ආනන්දන් හින්දා කියලා හිතනවාද අක්කට? වෙන්නත් පුළුවන්. වෙන්නත් පුළුවන්. මම අවුරුද්ද කියන කැමති නැහැ. හැබැයි MS ආනන්ද මහත්මයාටයි වයලට් ආනන්ද මහත්මියටයි බෝල ඇස් දෙකක් තියෙන කර්ලි කොණ්ඩයක් තියෙන ලස්සන මැණික් කැටයක් අතට හම්බ වෙනවා. මේ රූපය නිසාම තමයි අපිට පහුකාලිනවත් ඇයව මතක. නම කියනවට වඩා චණ්ඩි ශ්‍යාමා කිව්වොත් තමයි ඔබට මතක් වෙන්නේ. අද අපි ඇයව හොයාගෙන ආවේ ඒ ජීවිත කතාව අහන්න. චණ්ඩි ශ්‍යාමා විතරක් නෙවෙයි. ශ්‍යාමා සීරීස් එකක් තිබුණා. මම බය නෑ ශ්‍යාමා, හලෝ ශ්‍යාමා, මගේ නංගි ශ්‍යාමා, ඩාලින් ශ්‍යාමා නම් මං හිතන්නේ තිරගත වුණා. ඒ කතාව අපි අහමු. අවුරුද්ද කිව්වේ නැති වුණාට මේ බලන්නකො රූපෙ දිහා දැක්කහම කියන්න පුළුවන්ද කියලා. අපි ඉපදිලත් නැහැ. චණ්ඩි ශ්‍යාමා චිත්‍රපටය රූගත කරද්දී. ඒ වුණාට මමත් මේ චිත්‍රපටය බලලා තියෙනවා. මං හිතන්නේ නොබලපු කෙනෙක් නැති තරම්. ඒ කර්ලි කොණ්ඩෙන් ඒ බෝල ඇස් දෙක ඒ තිබ්බ හුරතල්කමට පුදුමාකාර විදිහට අපි ආදරය කරා. ඒ කාලේ ආදායම් වාර්තා බිඳ හෙළුව චිත්‍රපටයක් විදිහට අපිට චිත්‍රපටයක් නෙවෙයි චිත්‍රපට පෙළම හඳුන්වන්න පුළුවන්. ආයිබෝන්. ආයිබෝන්. පුංචි කාලෙකට ලංකාවට ආපු වෙලාවේ තමයි මේ අල්ලගත්තේ. ඉතින් ඔබතුමී ජීවත් වෙන්නේ කැනඩාවේනේ. කැනඩාව. ඔව්. අච්චර පීක් එකේ ඉන්න කාලෙම රට ගියා කියලාමයි මට හිතෙන්නේ. ඔව්. මං හිතන්නේ ඔව් මට අවුරුදු 20 දී මම මැරි කරේ. 24 වෙනකොට මම ගියා. ටික කාලයකට කියලා ගියේ. මට ඒ වුණාට ඉතින් මේ අවුරුදු 38ක් මේ හිටියා. හරි. දැන් අපි මෙහෙම කරමුකෝ අම්මා තාත්තා ගැන ඉස්සෙල්ලා කතා කරලා ඉමු. මොකද එහෙම කතා නොකර චණ්ඩි ශ්‍යාමා බිහි වෙන්නේ නැති නිසා කියන්න. අම්මයි තාත්තයි නේද? අම්මයි තාත්තා ඉතින් කොහොමද ෆිල්මි පර්සන් නේ. එයා හරිම ෆිල්මි කිව්වොත් ඉතින් එයා හරිම ආසයි. එයා අවුරුදු 18 ඉඳන් මම හිතන්නේ 16 17 ඉඳන්ම එයාට ඕන වුණා ෆිල්මි පැත්තට යන්න. එයා සිනමාටෝග්‍රැෆි බොහොම කැමති කැමරා වලට. ඉතින් එයාගේ තාත්තා තමයි එයාව ඉන්දියාව මේ චිත්තම්පලම් ගාල්න් එයාගේ යාළුවෙක්. එයාට කියලා ඇරියා. ඉන්දියාවේ නෙප්චූන් ස්ටුඩියෝස් මැඩ්‍රාස් වල ඒකේ කොහොමද කන්ටැක්ට්ස් තියෙන්න ඕනේ වට යන්න නිකන් යන්නත් බෑ. ඉතින් ඒ මාර්ගෙන් තමයි ගියේ. ඉතින් කොහොම හරි ඉතින් ගිහලා එයා ඉතින් හොඳට අවුරුදු 5ක් විතර එයා ප්‍රොෆෙෂනලි ඉගෙන ගත්තා එයා. ඉතින් ඉගෙනගෙන ඔය කැමරා කරනවා වගේ වෙන මේ ඔය තියෙනනේ කැමරා ට්‍රික්ස් කියලා දේවලුත් තියෙනවා. දැන් නම් ඉතින් ගොඩාක් ලේටස්ට් තියෙනවා. එක එක විදිහ ඕන දේ AI තියෙනවා. ඕන දේ ඉස්සර ඒවා මුකුත් නෑනේ. ඒගොල්ලෝ තමයි ඒ ට්‍රික්ස් ඔක්කොම ඉගෙන ගන්න ඕනේ. ඉතින් එයා ප්‍රොෆෙෂනලි ඉගෙනගෙන ආවා. ඊට පස්සේ එයාගේ සිලොන් ස්ටීරියෝස් එකේ චීෆ් කැමරාමන් ඇසිස්ටන්ට්ලා ඉඳලා ඉතින් ඒගොල්ලන්ගේ ගොඩක් මූවිස් ප්‍රොඩියුස් කරනවානේ සිලොන් තියටර්ස් ඒගොල්ලන්ගේ මූවිස්. ඉතින් ඒවට තාත්තා ගොඩක් ඒවයි සිනමාටෝග්‍රැෆි කරා. ඉතින් ඒකෙන් තමයි ඔය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මූවිස් වල ගොළු හදවත, නිධානය, අක්කරපාව වගේ ගොඩාක් මූවිස් වල තාත්තා සිනමාටෝග්‍රැෆි කරා. ඉතින් එයා ප්‍රොෆෙෂනලි එයා ඒවා හින්දා තමයි මූවිස් ගොඩාක් ලස්සනට ආවේ. ගොඩක්
අයිතින් ලෙස්ට අංකල්ට තාත්තව තමයි ගොඩක් කලට හැම ෆිල්ම් එකටම ඕන වුණේ. ඉතින් හැම එකටම යාව ගන්නත් බෑ. මොකද ප්‍රොඩියුසර්ලාගේ තියෙනවනේ ඒගොල්ලන්ගේ කැමති කැමරාමන්ස්ලා ඉන්නවා. ඒවා මේවා තියෙනවනේ. ඒ වුණාට තාත්තට ඒකේ ප්‍රශ්න නැහැ. තාත්තා අන්තිම වෙනකම් ලෙස්ටර් අංකල්ලා එක්ක බොහොම ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා විදිහට තමයි හිටියේ. එම්.එස්. ආනන්ද මහත්මයා සහ වයලට් ආනන්ද මහත්මිය එක්කාසු වෙලා කරපු නිර්මාණ අතර ඔය ශාමා චිත්‍රපටි පෙළ හඳුන්වන්න පුළුවන්. ඒකට මට තියෙන ප්‍රශ්නේ මේ නංගි කෙනෙකුත් ඉන්නවනේ සන්ධ්‍යා කියලා නේද? කාන්ති. එතකොට ඇයි ඔයාම තෝරගත්තේ? මම ටිකක් පොඩි කාලේ නම් ඉතින් මම වැඩිමල් එක්ක නෑනේ. ඉතින් මම දකින්න ওই තාත්තගේ ෆිල්ම් වැඩ කැමරා සර්වා මේවා එක ෆිල්ම් ස්ටාර්ස්ලා එනවා. තාත්තව හම්බෙන්න එනවා. ඩිරෙක්ටර් ප්‍රොඩියුසර්ස්ලා එනවා. ඒ වගේ මම දන්න තාත්තා වැඩ කරන්නේ මේ ෆිල්ම් මේවා එක. ඉතින් මට නොලෙජ් නංගි මට වඩා අවුරුදු 3ක් විතර බාලයි. ඉතින් මං හිතන්නේ ඒ කාලෙම ඉතින් මම ඉතින් ওই ෆිල්ම්ස් ගැන මම ඉන්ට්‍රෙස්ට් ඇති. තාත්තට තේරෙන්නේ නැති මම මේ පැත්තට බොහොම කැමතියි කියලා. නංගි ටිකක් quiet. ඉතින් එයා වැඩි නෑ. ඉතින් තාත්තා පොඩ්ඩක් try කරුවා ඒක හරි ගියේ නෑ. දැන් ඔය දඟකාරකම් එක්ක ඔය චන්ඩිකාන් එක්ක ඔය ශාම හරි ජනප්‍රිය වුණානේ. දැන් මේ ශාම කියලා නම දාන්න සහ මෙහෙම චිත්‍රපටි හදන්න ඕනේ කියලා කොහෙන්ද තාත්තට අදහස් එන්නේ නැත්තේ? දැන් ඒ දවස්වල ඉතින් හැටියට ඉතින් තාත්තට මගේ නමත් ඉතින් ලස්සන ඇති කියලා හිතෙන්නේ නැති ඉතින්. මං හිතන්නේ නමත් ඒකට ඇඩ් වුණා ඒ ෆිල්ම්ස් වලට. ඒ දවස්වලට ශාමා කෙනෙක් ටිකක් මට මතකයි අම්මා කියනවා ඉන්දියාවේ ෆිල්ම් ස්ටාර් කෙනෙක් හිටියා ශාමා කියලා. එයාට හරි ආසයි. ඉතින් අම්මා ඒක තමයි මට දැම්මේ කියලා. එහෙම අම්මා මට කිව්වේ. ඒක ඉන්දියන් නේම් එකක්ද මං හිතන්නේ. මම දන්නේ ඉන්දියන් නේම් එක වෙන්න ඕනේ. මම හිතන්නේ මම දන්නේ හරියට. මං ඉතින් ඒ දැම්මම ඒ කියන්නේ ඒක ඉන්දියාවේ තිබිච්ච නමක් වෙන්න ඇති. ඉතින් අම්මා කිව්වා ඒ නම තමයි මට දැම්මේ කියලා. දැන් පළවෙනි චිත්‍රපටිය මොකද්ද ඔය ශාමා චිත්‍රපට පෙළෙන්? මගේ නංගි ශාමා. මගේ නංගි ශාමා. ඒතර වයස කීයද අක්කගේ? 11ක් විතරයි. 11ක් 12ක්. දැන් චිත්‍රපටියක් කරන්න කිව්වට පස්සේ බය හිතුන්නේ නැහැ. නිකන් ගෙදර වැඩක් වගේ දැනෙන්නේ නැති. ඒක එච්චර nothing මට. nothing කියන්නේ මට ඒක එච්චර මොකද මමත් ගොඩාක් ඔය ෆිල්ම් ස්ටාර්ස්ලා එක්ක ගොඩාක් කියන්නේ තාත්තා එක්ක යනකොට ඒගොල්ලොත් එක්ක කතා කරන ඒගොල්ලොත් මට හරි ආදරෙයි. ඉතින් ඒක අර මට කම්ෆර්ටබල් මං හිතන්නේ. පළවෙනිම රූපගිරි මතකද? පොඩිම කාලේ මම හිතන්නේ සිතක මහිම. සිතක මහිම ඒ ෆිල්ම් මට අවුරුදු 3ක් විතර ඇති. ඔව් ඒක මතකයි මට. ඒක ඉතින් මම කරා සමහරට රෑ ෂූටින් මම දන්නේ නැහැ. මම නිදි සමහරලාට. නිින්දේ මම දැකලා තිනවා මේ ෆිල්ම් එකේ ඉන්නවා මම බුද්ධි හොඳටම. මම ෆිල්ම් කළා. ඔව් තාත්තා ඒකේ ඩිරෙක්ටර්. ඒ ෆිල්ම් එක ඩිරෙක්ට් කරේ සිතක මහිම. එතකොට මගේ නංගි ශාමා එකේ පළවෙනි රූපගත කිරීම මතකද? ඒක අර ෆ්‍රෙඩි සිල්වයි රොයි ඩි සිල්වා එක සීන් එකක් තිබුණේ. මම ෆ්‍රෙඩි සිල්වයි රොයි ඩි සිල්වා කියන්නේ හරිම එන්ටර්ටේනර්ස්ලා. සෙට් එකේ මේ ඉන්න දෙන්න hina වෙනවා මොන හරි. I really මම හරියට එන්ජොයි කරා ඒගොල්ලොත් එක්ක ඇක්ට් කරන එක. ඔව් ඒ පැත්තෙන් කියන්නේ ඒගොල්ලෝ පොඩ්ඩක්වත් නිකන් ඉන්න මොන හරි කියනවා. කාට හරි hina වෙනවා. and HR ජෝතිපාල. එයා වගේ තාත්තට ඇක්ට් කරේ පොලිස් ඉන්ස්පෙක්ටර් කෙනෙක්. එයාත් හරි ෂෝක්. එයාත් හරි එන්ටර්ටේනර්. ඉතින් හරි ෂෝක් ඒ මූවි එක කරනවා දැනුන්නේත් නැහැ. ඒකේ මට දැන් ඒකේ ගහගන්නේ මරම මොකුත් නැහැ නේ. ඒකේ තිබුණේ සිස්ටර් and ඩෝටර් වගේ එක්ක. ඒකේ ඩබල් ඇක්ටින් පොඩ්ඩක් තිබුණා. ඩබල් ඇක්ටිං වලට උපන් හපන් මේ චිත්‍රපට කීයක් කරාද ඔය ප්‍රවේශ සම්මෙන්නේ එකේ තමයි අර මොළ එකේ තමයි මට ගොඩක්ම ඒක හරි ඒකයි චන්දිශාම තමයි අමාරුම ෆිල්ම්ස් දෙක මට ඇක්ට් කරන්න. චන්දිශාම එකේ නම් අයියට හිටියේ ගාමිණි ෆොන්සේකා. ගාමිණි ෆොන්සේකා. කොහොමද ඒ වගේ ප්‍රතාපවත් නළුවෙක් එක්ක? හරිම ෂෝක්. කියන්නේ මට ඒක තේරෙනවා. ඉතින් ඇක්ට් කරනකොටත් ඉතින් මම එයාත් එක්කම ඒ විදිහට යන්න ඕනේ කියන එක. right? කියන්නේ එයා එයත් එක්ක ඇක්කොන්ට මම හිතන්නේ හරි කම්ෆර්ටබල් අනිත් අයටත්. මොකද එයා අමාරු නෑ. එයා හොඳට ඇක්ට් කරනවා. ඉතින් අනිත් ඒගොල්ලොත් හදන කොමර එයත් එක්ක මේ ලෙවල් එකට යන්න. ඒක හරි ඉම්පෝටන්ට්. ඒ කාලේ කට්ටිය කිව්වේ නැද්ද මේ දුවම අරගෙන චිත්‍රපටියට මේ තාත්තා නේ දැන් චිත්‍රපටය කරන්නේ එහෙම කතා තිබුණාද කසකුසු? මට නම් අහලා නැහැ. මොකද මට මම හිතන්නේ ඒගොල්ලන් සමහරවිට කියනවා රයිට් චොයිස් කියලා මාව. මට මම හිතන්නේ මට ස්ක්‍රීන් දැන්
සමහර ඉන්නවා හරි ලස්සනයි ඇත්තට. ස්ක්‍රීන් එකට දැක්කම අනේ අර ලස්සන මොකුත් නැහැ. අර එහෙම එකක් තියෙනවා. ෆොටෝජෙනික් ගතියකුත් තියෙනවා. තියෙන්නත් ඕනි කියලා මම හිතනවා. ඒකට තමයි මිනිස්සුන්ට ඒක කැමති වෙන්නේ වගේ මූවිස් කියලා. මම දන්නේ මම වැරදි වෙන්නත් පුළුවන්. බට් මම හිතන්නේ මාව ස්ක්‍රීන් එකේ දකිනකොට මිනිස්සුන්ට ආසයි. ඒක very important. හරිම important එක. දැන් මේන් කැරක්ටර් එකනේ. දැන් රූගත කිරීම ෂෙඩියුල් හදද්දී ඉස්කෝලේ වැඩ පාඩු කරන්නත් බෑනේ කොහොමද? ඒවා මැනේජ් කරගන්න. සමහරවල් මට මතකයි මම රෑ නයිට් ෂූට් සමහර ආටිස්ලා ඉන්න තාත්තලා රෑ ෂූටින් දාන්න වෙනවා. ඒගොල්ලන්ට ඊළඟ ඩේ එකේ වෙන ෆිල්ම් එකක. ඉතින් ඩේට්ස් දුන්නාම ෆිල්ම් එක ඉවර කරගන්නත් ඕනේනේ. ඔක්කොටම ඉතින් මට මතකයි මාත් නයිට් ෂූටින් ගිහිල්ලා තියෙනවා. පවෙන්ද ස්කූල් එක මට මතකයි මම කොහොම අම්මා ඉතින් අපි ලොකුයිනේ ටික 12 13 කියන ටික ලොකුයි අම්මා මූණ හොදන්න කරන්නේ නෑනේ අපිව මූණ හොදගෙන ගිහලා තියෙනවා බල්ලකොට මේකප් තිබිලා තියෙනවා වගේ මේ සමහර වෙලාවට ඔව් ඒතර කොහොම රිමූව් කරගන්න ටයිම් මම ඉතින් නිදි මතේ ගිහිල්ලා තියෙනවා සමහර එක දවසක් මට මතකයි මම ස්කෝලේ කියන්නේ නම ගර්ල් කෙනෙක් ශාමා මේ මෙහෙම තිය මොකක්ද කියලා මේකප් වගේ මුන්ට පිටි ගාලා වොෂ්රූම් එකට ගිහලා හොදගත්තා බලන්න ඒ වගේ සෝ හැමතිස්සෙම නෙමෙයි ඉඳලා හිටලා ඒ වගේ දෙයක් වෙලා තියෙනවා මට. දැන් මේ චිත්‍රපටි පෙළම එක දිගටම රුගත කිරීම සිද්ධ වෙලා එකලා එකරඟ වගේ ආවද නැත්නම් ටිකක් ගැප් එකක් නෑ නෑ ගැප් එකක් තිබුණා පොඩි ගැප් එකක් තිබුණා අපේ මගේ ස්කූල් වැඩත් තාත්තා ඕන නැහැ ඒක මේවා කරන්න. ඉතින් ඒවා මේවා කළා උඟ කරලා හොලිඩේස් අල්ලලා මොන හරි කරන්නේ. ඒ වගේ තමයි. ඉතින් තාත්තා හරි බිසි ඉතින්. තාත්තා ෆිල්ම් පැත්තට ගොඩක් බිසි ඉතින් තාත්තගේ ඕන් ප්‍රොඩක්ෂන් කරනකොට තාත්තා ඉතින් ගොඩක් කෑර්ෆුල් ඉතින් මේක සල්ලි හම්බ කරන්නත් දෙපයි. මාවම දාන එකම නෙමෙයි ඉතින් අර මේ ෆිල්ම්ස් කියන්නේ ඉතින් ජෝක් එකක් නෙවෙයිනේ මේ සල්ලි ගොඩක් ඉන්වෝල්ව් වෙච්ච දෙයක්. ඉතින් මේක ෆ්ලොප් එකක් වුණොත් ඉතින් ඔක්කොම ඉවරයි. රයිට්? ඉතින් ෆ්ලොප් එකක් නොවෙන්න ලස්සන ෆිල්ම් එකක් කරන්න ඕනේ. ඉතින් හරිම චැලෙන්ජ් එකක් ඒක. ඒ කාලේ ආදායම් වාර්තා බින්ද හෙළුව චිත්‍රපට මම හිතන්නේ ජනක සාමන් තමයි දෙවෙනියට හිටියේ. ඔව් අනේ අපේ ෆිල්ම්ස් දෙකම එකට ආවේ ඉතින් මට මතකයි KW පෙරහැම තාත්තේ කෙනා it's so nice මේ ඔක්කොම යන් එදාට අපි යන්නේ අපි එයාගොල්ලන්ගේ පුතායි ගෝතමි යන් මමත් යන් ඉතින් හරි ෂෝක් ඒ මිනිසුන්ට එක ලොකු රිෆ්‍රෙෂ් කියන්නේ ආසයි. අර අලුත් යන් කට්ටියගේ ෆිල්ම්ස් වගේ බලන්න කියලා එහෙම එකකුත් තිබුණා. මට හිතෙනවා ඒවා ෆිල්ම්ස් දුවන්නත් හේතුව ඒක වෙන්නත් පුළුවන් කියලා. ඒගොල්ලොත් හොඳට ඒ ෆිල්ම් එක එක් කරා ලස්සන සින්දු ඔක්කොම. මේකත් ගියා දෙකම හොඳට ගියා. නිලියක් විදියට දැන් අවුරුදු 11න් පටන් ගත්තේ. අවුරුදු 3 රඟපෑව තමයි. හැබැයි 11 දිනේ අර දැනුම් තේරුම් ඇතුව පටන් ගත්තේ රඟපාන්න. දැන් එතකොට ඔහොම රඟපාදී වෙන චිත්‍රපටි වලින් ආරාධනා ලැබුණාම කොහොමද තාත්තා ඒවට රියැක්ට් කළේ? උගක් අය දන්නවා තාත්තා මගේ මම එයාගේ විතර ඇක් කරන්න කියලා. දන්න ඒගොල්ලෝ දන්නවා. ඇයි එහෙම කිව්වේ? යන්න එපා කිව්වද මොකද්ද ඒක? ඉතින් තාත්තට ඕනුන්නේ නැහැ මාවේ ප්‍රොෆෙෂන් එකේ මාරින්න කියලා මට තේරුණා ඉතින් ඒක. ඒත් මමත් එච්චරම ඉන්ට්‍රස්ට් එකක් ගත්තේ නැහැ වෙන ඒවට මට යන්න ඕනේ. අර නෑ මම අම්මයි තාත්තයි කියන එක අහගෙන හිටියා. කීකර දුවෙක් වගේ. ඔව් නෝටි මම පොඩ්ඩක් ඒ වුණාට මේ නෝටි වැඩ ගෙදර කරනවා. ඉතින් මට අම්මයි තාත්තයි කියන්නේ ඔක්කොම අහගෙන ඉන්නවා ඉතින්. පොඩි නෝටි වැඩ කරනවා ඉතින්. හැබැයි හිතේ කොනකවත් තිබ්බේ නැද්ද මේ වෙන චිත්‍රපටියක් කරා නම් හොඳයි එහෙම කියලා හිතුණාද? මගේ බෑග්ග්‍රවුන්ඩ් එක දැන් අපේ ගෙවල් තාත්තලා බිස්නස් කරා. අද දැන් ෆිල්ම් වින්ජෑ මොටර්ස්. ඔයාලා දන්නවා මම තාත්තා යනකොට අපේ බිස්නසස් තිබුණා. ඉතින් මං හිතන්නේ මට ඉතින් අර ඔව් ඉතින් මම දන්නවා මම ජොබ්ස් වලට අරින්නෙත් නෑ කියලා. මම බැලුවා මේ වැඩේ හැරෙන්න මම බැලුවා මාත් එක්ක ඒ වගේ ලයිෆ් එක ඕන දේවල් කරන්න පුළුවන් නේ. අම්මයි තාත්තයි ඒකට බෑ. මට ඕන දේවල් කියන්නේ ලොකු දේවල් නෙවෙයි. අර එනකොට බොහොම ඉතින් දැන් හස්බන්ඩ් ළඟට ගියාට පස්සේ අපි දෙන්නනේ. එයා හරි හොඳයි වගේ හස්බන්ඩ් ලස්සනයිනේ ඒ කාලේ. දැන් ප්‍රේම ආරාධනාත් එන්නේ නැති. ඔය අතරේ මං හිතන්නේ ඔබතුමිය විවාහ වුණු සාරිය පෙරේරාත් එක චිත්‍රපටයක හිටියා නේ. ඔව් අන්තිමේක මම බලෙන් කෝ එන්න එක බෑම කිව්වා. බලෙන් පොඩ්ඩකට සින්දුවකට ඉන්න කියලා.
ඔය අතර ගැහැවුලම චිත්‍රපට සම්බන්ධ වුණේ මොන කාලෙද? ඔය චිත්‍රපට අතරද නැත්නම් පස්සේද? නෑ ගැහන් ළමයි චන්ද්‍රශාමයි ගැහන් ළමයි දෙක එකට වගේ ගියේ. ඔව් එක්කරේ. මට වැඩේ තියෙන්නේ මෙහෙමයි. දැන් මම යම් කාලේ මම අවුරුදු 18ක කෙනෙක් වගේ. අවුරුදු 13 14 චන්ද්‍රශාම එක්කන ගැහන් ළමයි කරන අපි ලොකු ළමයි වගේ. හැබැයි අපි වයස අඩුයි. මැචුවර් විදිහට අපි ගොඩක් කතා කරන ඩයලොග්ස් නත් මැචුවර් ඩයලොග්ස් තිබුණේ. කොහොම හරි ඔව් අවුරුදු 15 16 තමයි ඔක්කොම එක්කරේ. ඉගෙනගෙන ඉවර කරේ කොයි කාලෙද? අවුරුදු 17 මම ඇඩ්වාන්ස් ලෙවල් කරලා මම ඊට පස්සේ ගියේ නෑ ස්කෝල්. ගියේ නෑ කියන්නේ මම ඉතින් නැවැත්තුවා. මම ඒතර මගේ හස්බන්ඩ් එකත් මම යාළුයි. එයාත් එනවා. චිත්‍රපටයේද ඒ සම්බන්ධය ඇති වුණේ? නෑ මම පොඩි කාලේ ඉඳන් එයාව දන්නවා. එයාත් මාව දන්නවා. ඉතින් කොහොම හරි පස්සේ අපි හම්බෙලා ඉතින් මං හිතුවා මෙයා තමයි මට යන්නේ කියලා. එහෙම තමයි මට හිතුණා. ඉතින් එහෙම හිතෙනවනේ. එයාත් එක තමයි දැන් මට එක ප්‍රොපෝසල්ස් අර එහෙම එනවා. බට් මං හිතුවා මට මෙයාත් එක්ක ඉන්න එක ලේසි කියලා. හරි සාලිය අයගෙන කතා කරපු නිසා මේ මට මතක් වුණේ ක්‍රිකට් නේද? ඔව් එයා ක්‍රිකට් ඒ කැප්ටන් තර්ස්ටන් කොලෙජ්. ඉතින් මම පොඩි කාලේ ඉඳන් බලලා මොකද මගේ ආච්චි අම්මා හිටියේ නාවල මේ ඉස්සරහා තියෙන පාක් එකක්. ඉතින් එයා එනවා එතන ක්‍රිකට් ගහන්න. ඉතින් එතන තමයි මම දකින්නවා. ඉතින් සුදුස බොයි කෙනෙක් පොඩ්ඩක් බැලුවා ඉතින්. පොඩ්ඩක් නම් බලලා නෑ වගේ. මම මට අවුරුදු 13ක් 14ක් ඉතින් ඒ කාලේ ඉඳන් ක්‍රිකටර්ස්ලා මේ ක්‍රිකට් ගහනවා. ඉතින් මයි කසින්ස්ලා එහෙම ඉන්නවා. ඉතින් ඒකට කොහොම මේ අර සාලියනේ අර ක්‍රිකට් ගහනවානේ කියලා ඉතින් එතකොට දන්නේ පස්සේ තමයි මං හම්බුනේ යාව. ඊට පස්සේ යාටත් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා. මටත් හිටියා එහෙම මේ පොඩි. එයා හම්බුණා. හැබැයි මගේ ඒවා නම් මේ සීරියස් මොකුත් නෙමෙයි. බොහොම සිම්පල් බොහොම දන්නද පොඩ්ඩක් ෆෝන් එකේ පොඩ්ඩක් කතා කරනවා ඔච්චර තමයි. මොකද මට වෙරි ස්ට්‍රික්ට් එකක් ගෙදර. ෆෝන් කෝල් එකක් ආව ගම අම්මත් උඩින් ගන්නවා තාත්තත් කොහෙන් හරි ගන්නවා මම කතා කරනකොට. ඉතින් මම මේගොල්ලෝ අහන මේගොල්ලෝ කොහොමද ෆෝන් නම්බර් එක දාන්නේ? මම දීලා නෙමෙයි කොහෙන් හරි හොයාගෙන. සම්හව් ඔව්. ඒගොල්ලෝ හිතන්නේ මම දන්නවා මෙයාව. ඔය වගේ ඉෂුස් තමයි මට තියෙන්නේ ගෙදර. දැන් ආයි චිත්‍රපටි පැත්තට යන්. චිත්‍රපටි කීයක් ඔක්කොම කළාද? මම less than 20 වලට වඩා අඩු ඇති. මම ඇත්තට මම ගණන් හදලත් නෑ ඒක ගැන. ඒක බලන්න ඕනේ. කොහොම හරි මම මාස 6 ඉඳන් ඇක් කරලා තියෙන්නේ. ඉතින් ඒකයි. අන්තිමට ගියේ මම බය නෑ ශාම. ඒකේ මගේ ඩෝටර් මගේ වන්දිරත් හිටියා. එයාටත් අවුරුදු 8ක්ද 9ක්ද ඒ ෆිල්ම් එක ඇක් කරනකොට. ඉතින් ඒක තාමත් මිනිස්සු හරි ආසයි මගෙන් අහන හුඟක් වෙලාවට යනකොට මම බය නෑ ශාම මූවි එක කියලා. ඒක අර ගොඩක් අර ඒගොල්ලොත් ඒකට ආසයි ෆිල්ම් එකට හුඟක් අය. මේ දැන් ප්‍රවේශම් වන චිත්‍රපටයේත් ඔබ දුත්ත චරිත රංගපාන්නේ. ඔව්. එතකොට ඉතින් කලින් පුරුද්දකුත් තිබ්බ හැබැයි චැලෙන්ජ් එකක් වෙන්නේ. ඒක දැන් මෙහෙම අපේ ගෙදර මේ ගෙදරනේ හැම දෙයක්ම වෙන්නේ. ගෙදර තමයි අපේ ඔෆිස් එක ඔක්කොම හැම දෙයක්ම. ස්ටෝරි එක ලියන්නේ තාත්තා ළඟ ඉඳගෙන රෑ 10 11 වෙනකන් ඒගොල්ලෝ අර ලියන ඒගොල්ලොත් රස්සා කරන කට්ටිය. ඒගොල්ලෝ ඉවද ඉවරලා හැන්දෑවට එනවා. එලා තාත්තා එක්ක ඉඳගෙන ස්ටෝරිය ලියනවා, ඩයලොග්ස් ලියනවා, ඔහොම තමයි. ඉතින් මටත් ඇහෙන ඕක ගෙදර ඉන්නකොට. ඉතින් මමත් සමහරවිට කල්පනා කරනවා මේ මගේ කැරක්ටර් එක මෙහෙම. මේක නේද ඔය කරන්න තියෙන්නේ. මම ආසයි ඉතින් ඒවට. you know ඉතින් ඕව තමයි ඉතින් අර ඒකින්ද මම දන්න මොකද්ද වෙන්නේ කියන එක. ඉතින් තාත්තා සමහරවිට ඩිස්කස් කරනකොට අපි තින්නවනේ ගෙදර. මෙහෙම හොඳයි නේද කියලා සමහරට අම්මත් ඉතින් පොඩ්ඩක් ඇවිල්ලා ඉතින් ඔළුව දාලා කියලා. ඒ වගේ it's a family always අපේ ගෙදර හැමදාම family involvement තිබුණා හැම එකේම. ඉතින් ඒ තාත්තා ගේන කට්ටියත් ගොඩාක් ඉතින් අපේ family එකත් එක්ක බොහොම close කට්ටිය. මට හිතෙනවා අක්කා ආදර ජවනිකා රංගපාලා නැති තරම් කියලා. හරිද? ඒක තමයි ප්‍රශ්නේ. ප්‍රශ්නයක්ද ඒක? ඒ ලොකු ප්‍රශ්නයක් මට. ඔයා හැම කෙනාම අහන හැම එක්කෙනාම අහන දෙයක් තමයි. ඒක තමයි තාත්තා කරපු නැති දේ එකම දේ. ඔම්ම hina වෙන්න ගියා. ඒ වුණාට ඉතින් මං හොඳට ඔක්කොම ස්ටාර්ස්ලා එක ෆේස් ටු ෆේස් ඇක් කරනවා. අතින් අරැල්ලුවේ නැති වුණාට ඔක්කොම හොඳට කතා කරනවා, hina වෙනවා, විලු කරනවා, ඒවා ඔක්කොම ඇක් කරා. ඉතින්
අර එකම දේ ඉතින් අර ආදර ජමනිකා මුකුත් කරේ නෑ. හොඳට කතා කරනවා hina වෙන ඒ ඔක්කොම කරා. අමන්නේ. ඒක ඩාලින් ෂාමට මොකද උනේ අක්කා? ඩාලින් ෂාමකට ඇත්තටම තාත්තා හරිම ආසයි නමට. ඔය හලෝ ෂාම කරන්නේ તો ඒක තමයි දන්නේ නැද පස්සේ තාත්තම ඩිසයිඩ් කරා ඒක මම හිතන්නේ ඒ කැරක්ටර් එකට ඒක යන්නේ නැහැ කියලා හිතුණා. නැත්නම් හරි ආසයි තාත්තා ඒ නමට. අම්මෝ ඩාලින් ෂාම කියලා දැම්ම තවත් මට ඉඳම් වෙන්නේ. ඇත්තටම මම හිතන්නේ චිත්‍රපටි වලින් ඒ නමින් හඳුන්වන එකම නෙලියද කොහෙද ඔය නේ? ඔව්. ඒක අතර නම සමාන වීමත් ප්‍රබලයි. හැබැයි ඊටවත් වඩා අර චිත්‍රපටියේ නම මිනිස්සු අතරට කියපු එක ඒක උමතුවක් වුණානේ. ඉතින් දැන් මෙහෙමයි දැන්. සමහරවිට දැන් ඒ තාත්තගේ නමයි දැන් මගේ නම එහෙම ආව ගමන් ෆිල්ම් එක කායි ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනේ නැහැ. අහවල් එක්කෙනා තමයි එක්කන්නේ මෙයානේ එක් කරන්නේ. no they know මම දන්නවා මගේ නම දාපු ගමන් මොකක් හරි ඇති මේකේ කියලා. 아무තු දෙයක් ඇති කියලා. මොකද මම ළමා චරිත කරන්න ගොඩාක් කට්ටිය හිටියමකට අර මේ මම අර කරපු චරිත අමුතුම චරිත කියන්නේ ඩබල් ඇක්ටිං එක එක්කෙනෙක් හොඳයි එක්කෙනෙක් සැරයි ඉතින් එක්කෙනෙක් ගහ උඩ නැගගෙන එක්කෙනෙක් ෆෑන් තනියම ෆෑන් උඩ නැග ඉතින් ඒව මිනිසුන්ට හරි ආසයි ඒගොල්ලෝ දන්නවා මගෙන් බලාපොරොත්තු වෙනවා මම මොකක් හරි මෙතන හොඳ දෙයක් ඇති කියලා ඉතින් නම දාපු ගමන් මං හිතන්නේ ඒක තමයි ආයි ලොකු පබ්ලිසිටි දෙන්න ඕනේ නැහැ කියලා මට හිතෙනවා. ඒ හොඳ ට්‍රික් එකක් තාත්තා පාවිච්චි කරලා දෙන්නේ කියන්නේ. හිතලා හෝ නොහිතා. දැන් හොඳ ස්ටාර් කෙනෙක් වෙන දැන් ගාමිණී ෆොන්සේකා කියන්නේ මම එක්සාම් මිනිස්සු දන්නා එයාගේ හොඳ දෙයක් එනවා කියන එක නේ. මොනාරි තියෙනවා කියලා. ඔය තාත්තගේ කන්ටැක්ට් නිසා සහ මට හිතෙනවා මේ ඉන්දියාවෙන් අක්කට මොන හරි ආරාධනා හරි ඒවට සම්බන්ධ වෙන අවස්ථා ලැබෙන්න ඇති කියලා. ඇත්තටම තාත්තට හරි උමනාව තිබුණා ඉන්දියන් ස්ටාර්ස්ලා එක්ක දාලා ෆිල්ම් එකක් ගන්න. බට් ඒක එච්චර හරියට වුණා. පස්සේ කරමු කියලා කොට දෙයක් කෙරුන්නේ නැහැ. මොකද අපි ඉන්දියාවට ගිය වෙලාවේ තාත්තා අපි රාජේෂ් කන්නාව එහෙම හම්බ වුණා. ඔය රීනා රොයි ගොඩක් අමිතාබ් බච්චන්. බට් ඒ රාජේෂ් කන්නාගේ සෙක්‍රටරි තාත්තට කිව්වා if there's anything මොන හරි තිබුණොත් එක සීන් එකකට බට ඒගොල්ලෝ ඒ දවස්වල මයි ගෝඩ් ඒගොල්ලන් හරි සුපර් ස්ටාර්ස්ලා ඉන්දියාවේ පුදුමයි අපිට හම්බුනේ ඒකත් හරිම චැලෙන්ජ් එකක් ඒක මට හරි ආසයි දැක්කා හරිම හොඳයි ඒගොල්ලන් ඉතින් හරි ලස්සනට කතා කරනවා මගේ කර්ලි කොන්නේ තියෝ නාපු ගමන් ආයි කර්ල්ස් එනවා ඒක හොඳට මතකයි මිනිස්සු මගෙන් දාම අහනවා අනේ කොමිස් යාර කර්ලි ටික නැද්ද මම තාම තියෙන මම දවසක ඔයගලන්ට කර්ල් එක දාගෙන එන්නම්කෝ කියලා ඉතින් පව් ඉතින් මම ඒගොල්ලන්ගේ හිත නරක කරන්නේ මම දැන් මම ඔය කොහෙද ගියාම හම්බෙලා අහනවා මගේ ඉතින් ඒ වගේ තියෙනවා එහෙම තමයි ඒ අය ආදරය කරන්නේ මවාගන්නේ ඒ චරිතෙත් එක්කනේ ඊට පස්සේ ඒක බලාපොරොත්තු වෙනවා සමහරවිට මම දැන් එයාපෝට් එක එනවනේ දැන් හැම අවුරුද්දෙම වගේ මම එනවා ලාස්ට් අවුරුදු 30 ගාන මම හැම අවුරුද්දෙම වගේ ඇවිල්ලා තියෙනවා මගේ කස්ටම් ඔෆිස් එක දවසක් මට කස්ටම් ඔෆිස් එක මම අර මම අන්න වගේ ෆිල්ම් එකක් ඊයේ ගියා කිව්වා. කියනවා. අර එහෙම එක වෙලා තියෙන හුඟක් කලාවද. එහෙම කීරයි ඉන්නවද? තව මට කතා ටිකක් ඕන අක්කගෙන්. ඒ කියන්නේ දැන් ওই චිත්‍රපටයේ රූගත කිරීම වලදී හරි සිද්ධීන් වෙන්නේ නැතිනේ. මතකද ඒවා? කේකේවා ඉතින් වෙනවා ඉතින් මගේ අම්මෝ. අමතක නොවනවා නිකන් මට වෙච්ච දෙයක්ද නැත්නම් වෙන කාට හරි. අක්කට හරි චිත්‍රපට රූගත කිරීම වලදී වෙච්ච විශේෂ දේවල්. අඬපු වෙලාවලුත් තියෙනවා. ඒ මොකද? අයියෝ. තාත්තා බනිනවද? නෑ. තරහ ගියාම ඉතින්. පොඩි අපි පොඩි මාන්සියටද තරහ? මාන්සියට. අඬපු වෙලා එක සැරයක් අඬලා තියෙනවා. මට ටයර්ඩ් දැන් මට යන්න ඕනේ කියලා. I'm tired කියලා. ඒ රෑ ෂූටින් වගේ එක. ඒ යනකොට ඔයා කියන්නේ දැන් මොන හරි වෙලා තියෙනවා මේ ඔය මගේ නගේ ශාමගේ දෙකසක අර ට්‍රෙක්ස් කොඩිපිලි අර එක ලේඩි කෙනෙක් මොකක්ද ඒකට වතුරට වැටලා ඒ මිනිස්සයා වතුරේ තපොඩෙන් වෙනවා. ඉතින් ඒ වගේ ඒ සීන් එකේදී රයිට්. ඉතින් බට් ඒ වගේ පොඩි ඉෂුස් වෙලා තියෙනවා. ෆයිට් කරනකොට ටිකක් පොඩ්ඩක් වොච් එකේ ඉන්න ඕනේ. සමහරවිට නැචරල් එක කෑන්ඩි ගෑම අර බොරුවට තමයි ගහගන්නේ බට් සමහරවිට වදිනවා සමහරුන්ට. වදිනවා. ඒ ටික දෙනවත් ඇති සමහරු කට වහගෙන ඉන්නවා ඇති ඉතින්. දැන් ඒ පහරවල් කියලා දෙනවද කවුරු හරි? ඔව් පොඩ්ඩක් රියසල් කරනවා. රියසල් එහෙන හැම ඒ දවස්වල අපි ෂූටින් කරනකොට රියසලයක් කරන්නම ඕනේ. ඒක හරිය නැත්නම් තව රියසලයක් කරනවා. කළා තමයි මේක කරන්නේ. දැන් වගේ නෙමෙයි.
දැන් ඉතින් රේස් කරන්න පුළුවන් මම දන්නේ මම දන්නේ කොහොමද දැන් ඉතින් කියලා. විවිධ ප්‍රයෝග පාවිච්චි කරනවා. තියෙනවා එක ඒ එක කාලේ මේවා එහෙම කරලා. ටිකක් නෑ, රියල් නෑ, ඒක එකම හරියට ගත්ත- කරන්න ඉතින් සමහරට අර රියසල් එකන ඇත්තට ෂූරින් කරනකොට මම දන්නවා මම නම් කියන්නේ බෑ ඇත්තටම ගහපු වෙලාවල් තියෙනවා. මම නෙමෙයි අපි hina වෙනවා මට hina අපිට hina යනවා. හරි ඉතින් එන්ටර්ටේන්මන්ට් බිස්නස් කියන්නේ ඒකනේ. you know උදේට හැන්දෑ නැති ඔක ඉන්න කට්ටියට ඉතින් දවසම ඉතින් එන්ටර්ටේනර්ස්ලා තමයි ඔක්කොමලම. එළියේ ලැබිච්ච දරුණු ප්‍රතිචාර තියෙනවා දැන් චන්ඩිෂාම් වගේ චරිත කරපු කෙනෙක් නෙමෙයි. කොහොමද එළියේ රසික ප්‍රතිචාර? මතක නැහැ කොයි ෆිල්ම් එකද කියලා. චන්ඩිෂාමද බයනායකද මට හිතෙන්නේ චන්ඩිෂාම වෙන්න පුළුවන්. මට මතක නැහැ දෙකෙන් එකක්. හොඳටම බැනලා අපේ පික්චර් එකට ක්‍රිටිසයිස් කරලා. හරිද? ක්‍රිටිසයිස් කරලා පික්චර් එක මේක මෙහෙමයි මෙයා හරි නෑ මෙයා මෙහෙමයි අරකයි මේකයි කියලා. අනේ අම්මෝ එදා දාපු දවසේ ඉඳන් ෆිල්ම් එක හවුස්ෆුල්. ඉතින් අර ඒ වගේ තියෙනවා අපිට. පත්තරයක ගිය කතාවක්ද කිව්වේ? පත්තරේ. දැන් මන් දන්නේ තාම ඒ වගේ ඒවා තියෙනවද කියලා මේ ක්‍රිටික්ස්ලා ඉන්නවනේ. විවේචනය කරන කට්ටිය දැසෙන් හරි ෆේමස් කට්ටිය හිටියා. යා මට මතකයි ප්‍රවේශම් වෙන්න එකේ. සින්දුවක් තියෙනවා මේ සෝනියා දිසා මේ ලස්සන සින්දුවක් කියන ටෝනිට. ඒක නිකන් අර නිකන් රෑ වගේ නිකන් අමුතු සෝන් එක. පස්සේ මේක පෙන්වන්න ඕනේ සෙන්සර් බෝඩ් එකට. ඒගොල්ලන්ට පෙන්නුවාම මේගොල්ලෝ කිව්වා මේ සීන් එක මේ සින්දුව ගලවන්න කියලා. ලස්සන සින්දුවක්. මේක ගලවන්න මේ ෆිල්ම් එක ළමයින්ගේ ෆිල්ම් එකක් මේකට හරියන්නේ නැහැ කියලා. ඉතින් තාත්තට අයින් කරේ ඒක හරියට වියදම් කරලා සින්දුවම රෙකෝඩ් කරලා ෆිල්ම් මේවා කරලා ඒ වගේ වෙලා තිබුණා ඕන තරම්. ඉතින් තාත්තා ඒක අයින් කෙරුවා. ඒ සින්දුව ලස්සන සින්දුව ලස්සනම රෑ නිකන් එක නිකන් අර ටෝනි සෝනියයි සින්දුව. ඉතින් තාත්තා අයින් කරා. අක්කට ඒ කාලේ නිකන්වත් ආසාවල් තිබුණාද මම මේ නළුවත් එක්කත් රංගපාන තිබ්බා නම් වගේ ඒ වගේ ආසාවල් තිබුණාද? අනේ මන් එහෙම දෙයක්වත් මං ඔක්කොම ඒගොල්ලන්ට ඒගොල්ලොත් මට හුඟක් අය මම කරපු අයත් හුඟක් අය ඒ දවස්වලදී හිටිය කට්ටිය ඉතින් කවුද ඉතින් ගාමිණී ෆොන්සේකා විජේ කුමාරතුංග රොයි වෙන කවුද තිස්ස කාත් එක්කද බැරි වුණේ රංගපාන්න? විජේකම පොඩි සීන් එකක් කරා ප්‍රියංගාගේ. තාත්තට හරි උමනාව තියෙනවා විජේ ෆිල්ම් එකකට ගන්න. හරිම උමනාව තිබුණා. එතනම චන්ඩිෂාමකට ගන්න හිටියේ විජේවයි ගාමිණීවයි. මම අද කියන්නේ. ඔව්. මොකද උනේ? මම හිතන්නේ විජේගේ ඩේට්ස් හරි ගියේ නෑ. නැත්නම් විජේ තාත්තයි හරි යාළුයි. විජේගේ ප්‍රියංගායකට ගියාම තාත්තයි විජේ තමයි එක කාමරෙත් ඉන්නේ. ඉතින් ඒ වගේ තාත්තා හරි යාළුවෙක් එක්ක. ඉතින් තාත්තට හරි උමනාව තිබුණා විජේ ෆිල්ම් එකට චන්ඩිෂාමකට ගන්න. ඉතින් මම හිතනවානේ එයා හිටියනම් තවත් මේ ෆිල්ම් එක දුවනවා නේද කියලා. මට මම හිතනවා ඉතින්. හොඳටම දෙව්වා ඒක බට් මම මේ කියන්නේ විජේ හිටියා කියන්නේ ඒක කියන්නේ මැසිව් ඒක ඉතින් තාත් කියන්න දෙයක් නැහැ. දැන් ඒ කාලේ මේ කාලේ චිත්‍රපටි ඔකට හොඳ වචනේ කෙරුවාව කියන එක. ඒක වෙනස්නේ. දැන් මොකද දැන් තියෙන ප්‍රයෝග ඒ කාලේ නැහැ. ඒකට අර කියනවා වගේ තාත්විකවම ගන්න අවස්ථා තියෙනවා සහ බාධාවන් තියෙනවා. මොනවද ඒ බාධාවන්? මොකද ඒ වෙනස? මොනවද තිබුණා ඒ කාලේ චිත්‍රපට රූගත කිරීම වලදී? ඒ කියන්නේ දැන් සීන් එකක් හරියට ගන්න ඕනේ. මොකද මේ රිහර්සල්ස් දෙක තුනක් කරනවා. එකක් කරනවා ඒක හරියට තව එකක් කරනවා. ඒකත් ඒක ඩිරෙක්ටර් එක මේ හරි නැත්නම් අපි තර්ඩ් එකත් රිහර්ස් කරනවා. දැන් හරි නම් හරි. ඒ හරි කරාට පස්සේ තමයි අපි ෂොට් එක ගන්නෙ. සමහරවිට ওই ෂොට් එක වරදිනවා. වැරදෙනවා. ඉතින් ආයි සෙකන්ඩ් එකට යනවා. ආයි පොඩ්ඩක් ඉඳලා ඒක ඔක්කොම ආයි කතා කරලා තමයි යන්නේ. ඉතින් එහෙම තමයි ඒක කරන්නේ. නැත්නම් ඉතින් බොරුවට රීල්ස් වේස් කරන්න බෑ. ඒ කියන්නේ ඒ කාලේ නෙගටිව්ස් හරි ගන්න. very expensive. ඉතින් ඒ දවස්වල හැටියට cost එක වැඩි. ඔක්කොමලම හදන්නේ එක shot එකකින් scene එක ගන්න. ඉතින් මට මතකයි ඉන්සිඩන්ට් එකක් තිබුණා මේ එකත් ගාමිණී වංශකයි මමයි පොලිසියත් ඇක්ටර් කෙනෙක් එයා පොලිසියගෙන මම බයිසිකලේ යනවා මේ ගාමිණී වංශකයි ඇවිල්ලා මේ මම ඩබල් දාගෙන යනවා. ළමා පොලිසියෙන් අල්ලනවා. ඉතින් මම පොලිස් කාර්යයක් කරා මම මේ අරකයි මේක. එතකොට ලකිනවා මේ රාලහාමි මෙයා වයින් කරන්නේ අපේ මගේ නංගි. තමසගේ නංගිද කියලා
බොහොම හොඳයි කියලා කියන්න ඕන එකට අර මම මේ තමසගේ අක්කද තමසගේ නැන්දද නංගි කියන්නෙම නැහැ. ෂෝට්ස් ගත්තා මම හිතන්නේ 10ක් විතර. මේ මොනසර මගෙන් මම නංගිද කියලා කියාගන්න බෑ. මිනිස් වටේ ඉඳ බලාගෙන ඒක අවුට්ඩෝර් සීන් එක. අර බදාගෙන ඉන්නවනේ මිනිස්සු. ඒ මිනිස්සුටත් තියනවා මේකට. මගේ තමසගේ නංගිද කියලා කියන්න ඕනද? තමසගේ අක්කද කියලා. අයියෝ. ඊට පස්සේ ඒ සීන් එක නැද්ද? ගත්තා. ගත්තා. පස්සේ මම හිතන්නේ ඩබ් කරලා තාත්තා කොන්නෝ අපි ඩබින් එකේදී මේක කරමු කියලා. මොකද අවුට්ඩෝර් ෂූටින් කරලා අපි ආයි කවුද චරිතෙට හිටියේ? දැන් නම මතක නැහැ. ඔය වගේ හරියට මතක තියෙන්න ඕන මොකද්ද මට ඔව් ඒ අනේ අපේ හොඳම එයා අපේ හැම ෆිල්ම් එකකදී ඇටියක් පොලිස් කාරය එයාට තියෙනවා පොලිසිය සූට් එකක් තියෙනවා. එයා ඒ පොලිසියනවා යක් කරන්නේ. ඔය වගේ ඔය එකක් මං වාටික ඔය වගේ වෙනවා හරියට. ඉතින් ඒක හින්දා අර රියසල් දෙක තුනම කරන්න ඕනේ. තාත්තට වැඩිම වියදමක් ගියේ මොන චිත්‍රපටයටද? last 3 movies වලට ගියා සල්ලි ගොඩක්. හැබැයි ඒක ආදායමක් විදිහට ඔව් ලැබුණා ලැබුණා. නැත්නම් තාත්තා හරි කියාපුල් තාත්තා කියන්නේ මේ ෆිල්ම්ස් දුවන්න ඕනේ. නැත්නම් ඉතින් සල්ලි දෙනවනේ ඔක්කොටම. අපිට සල්ලි ආටිස්ලාට වැඩ කරන ඇද ස්ටුඩියෝස් හැම එකටම සල්ලි දීලානේ වැඩ කරන්නේ. ඒක අහන්න ඕන. දුවට සල්ලි දුන්නද? මටද? කවදාවත් දීලා නැහැ. අසාධාරණයි නේද? ප්‍රධාන නිලිය. ෆයිට් කරේ නැද්ද ඒ වෙන්නේ? මගේ ගාස්තුව ගෙවන්න කියලා. නෑ මට තාත්තා දුන්න ලස්සන ගයක්. තෑග්ගට. කොළු පිටිය ගියක් දුන්නා. නෑ ඇත්තට මම ඒක බොහොම සරලව කිව්වට මේ මට උරුනේ තාත්තව රීඩ් කරන්න ඒ අවස්ථාවේදී. නෑ ඉතින් අපි මට එහෙම සල්ලි අවශ්‍යතාවයකුත් නැහැ. මට ඕන දේ කිව්වහම මට සල්ලි දෙනවා අරන් දෙනවා ඕන දෙයක්. තාත්තා කියලා කියන්නේ ඒ කියන්නේ මේ සානන්ද මහත්මයා කියලා කියන්නේ හොඳ කැමරා ශිල්පියෙක්. හොඳ අධ්‍යක්ෂකවරයෙක්. හොඳ නිෂ්පාදකවරයෙක්. මෙහෙම චරිතයක් ලංකාවේ නම්බර් 1 චිත්‍රපටිවල ජනප්‍රියම චිත්‍රපටිවල ඔහු වැඩ කරලා තියෙනවා. හැබැයි ඇගයීම් සම්බන්ධව ඔහු තෘප්තිමත් නැහැ. ඔව්. ඔක ඉතින් හුඟක් අය තාත්තා බෑ හොකට උත්තර දෙන හරියට hina වී තමයි තාත්තා කතා කරන්නේ. මං හිතන්නේ තාත්තා කරලා මම ෆිල්ම්ස් කීපයක් කියන්නම්. ගාක් කළා ඒ දවස් බණ්ඩා කම්ස් ටු ටවුන් ඔය ඒ දවස්වල ඔයගොල්ලෝ අහලත් ඇති ඒ වගේ ෆිල්ම්ස් නේ. මංගලි ඔය වගේ ගොඩක් ෆිල්ම්ස් තාත්තා මම කරලා තිනා. මුලදී ඇසිස් කළා පස්සේ තමයි මේ කැමරාමන් වල ගොළු හදවත නිධානය අක්කරපා ඒ කියන්නේ ඒවා කැමරා කරපු ගොඩා මොඩල් දුව ගැහණු ළමයි. ගැහණු ළමයි කෑන්සුත් ගියා. ඉතින් ඒ ෆිල්ම් එක ඇවිල්ලා ඒ ෆිල්ම් එකෙත් ඒ දවස්වල වගේ මේ දැන් වගේ නෙවෙයි ඒ දවස්වල ඉතින් තාත්තගේ කැමරා තිබුණා. ඉතින් ලස්සනට තිබුණා. ඒකේ එයා කරලා තිබුණා. ඒක ලස්සනට. සුමිත්‍රා ආන්ටි තාත්තව තමයි සිලෙක්ට් කරේ. එයාගේ ඕන දේ එයාට හම්බුණා. ෆිල්ම් එක රයිට් ලස්සනට ඒ ෆිල්ම් එක සිනමාටෝග්‍රැෆි තිබුණා. ඉතින් ගොඩාක් ගොළු හදවත නිධානය ගැහණු ළමයි ඔය ඉංග්ලන්ඩ් ඔය අර මේ ගොඩාක් ෆෙස්ටිවල්ස් වල ඒගොල්ලෝ බලලා හරියට කැමරා ගැන මේවා කරලා තිබුණා. ගණන් කරන්න බැරි තරමට ඒක හරියට මේ ගොඩාක් මේවා තියෙනවා කියන්නේ මගේ ළඟ ගෙදර ඇති. හරියට කැමරා ගැන ප්‍රේස් කරලා තියෙනවා. හරිම ලස්සනයි තාත්තා දීපු කියලා. ලස්සන උත්තරේ ගැන කියන්න ගිහලා කිව්වේ නෑ. ඔව් ඉතින් දැන් හුඟක් අය අහනවානේ. දැන් මිස්ටර් ආනන්ද මේ දැන් මම හිතන්නේ නිධානයේට හුඟක් අයට කැමරා වලට මේ කැමරා නෙවෙයි සෝරි මේ අවෝඩ් සම්බුණා හැමෝටම වගේ. මිස්ටර් ආනන්දට මේ මොකද නිධානය? නිධානය කියන්නේ කැමරානේ. ඒකේ කැමරා නැත්තම් මොකද්ද ඒ ෆිල්ම් එක එච්චර ලස්සනයි. ඒක අර අඳුරු මූවි එකක් නේ. ඒක ලස්සනට ඒකේ තියෙනවානේ. ඔයගොල්ලෝ බලලා ඇතිනේ ෆිල්ම් එක. ඉතින් ඒක ඉතින් තාත්තා නෑ මොකද හැමෝම කතා කරනවා කැමරා ගැන. 아무튼 වෝඩ් එක ගැන වෝඩ් ජජස්ලා ඉතින් ඩිසයිඩ් කරලා ඇතිනේ ඒගොල්ලන්ට කැමති මෙයා හරි නෑ වෙන එක්කෙනෙකුට කියන එක. නමුත් ඉතින් ඒක ඉතින් අපි කවුරුත් දන්නවා මේකේ කැමරා වල ලස්සන. නමුත් පිටරට ඔක්කොම ප්‍රේස් කරනවා කැමරා ගැන. ඒවයි. ඉතින් කොහොම හරි මේ ගොළු හදවත ලෙස්ටර් අංකල්ගේ ආසම මූවි එක. හැමදාම ආනන්දගේ කැමරා ගැන කීක හැමදාම මමත් එක දවසක් ගලයි තාත්තා කැමරා ඒ ගොළු හත ගැනම තමයි කතා කරන්නේ ලෙස්ටර් අංකල්. හරිච්ච ලස්සනට ඒ ෆිල්ම් එක කැමරා කරා කියලා.
එයාට ඕන ඒවා ටික ලස්සනට. ඉතින් ඉතින් අවෝඩ්ස් ගැන ඇහුවොත් ඉතින් තාත්තා කියනවා මට මිනිස්සු people's choice ආසයක මට හම්බෙලා තියෙනවා. ඔක්කොමලම දන්නවා මගේ කැමරා ලස්සනයි, මගේ ෆිල්ම්ස් හොඳයි. එච්චර තමයි මට ඕන. ඒ ඇති. ඔය බෝඩ් එකක් නැතුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි තාත්තට බෝඩ් හම්බුණා. මෙලඟ හඳපාන මූවි එක, හඳපාන මූවි එක හරි ලස්සන මූවි එකක්. පරණ මූවි එකක්. ඒකේ ගොඩක් රෑ ෂූටින් තිබුණේ. හඳපාන එක දන්නවනේ රෑ ඒ හඳ ඒ වගේ සීන්ස් හරියට මේ මූවි එකේ තිබුණා. ඒකත් black and white. මේ තාත්තා කරේ. ඒකට මම හිතන්නේ ෆිල්ම් කෝපරේෂන් එකේ තාත්තට award එක ස්පෙෂල් award එකක් දීලා තිබුණා. චන්ද්‍රශාමලකට award එකක් හම්බුණා. ගොඩක් ඉතින් ඒ වගේ තාත්තට ගැහැණු ළමයකට නිකන් මෙරිට් එකක්ද මොකද්ද ඔක එක ප්‍රශ්න මට මතක නැහැ. ඉතින් ඕවා තමයි. ඉතින් ඒ වුණාට people's මිනිස්සු ඔක්කොම දන්නවා ඉතින් තාත්තා කවුද කියලා. තාත්තගේ ටැලන්ට් එක මිනිස්සු දන්නවා ඉතින්. ඒ ඇති කියලා තාත්තා මිසම ගියා happy. තාත්තට සම්මාන ලැබුණ නැත්තේ MS ආනන්දන් හින්දා කියලා හිතනවාද අක්කට? වෙන්නත් පුළුවන්. වෙන්නත් පුළුවන්. බට් ඒ වුණාට තාත්තගේ නම ආනන්ද වුණා තාත්තා ෆිල්මි නේම් එක ගියේ MS ආනන්ද කියලා. මොකද තාත්තා හිතුවා ඒ පැත්ත එහෙම දාන එක හොඳයි හැම පැත්තටම කියලා. එතකොට මිනිස්සුන්ට ප්‍රශ්නත් ඕනේ නැහැ, අරවත් ඕනේ නැහැ, මේවත් ඕනේ නැහැ කියලා. රයිට්? ඔව්. ඉතින් මේ ඒ වුණාට තාත්තට ඊට වඩා තාත්තා අවෝඩ් එකක් හම්බෙන එක ප්‍රශ්නයක් නෑ. නමුත් තාත්තා ෆිල්ම් එක රිලීස් කරලා ෆිල්ම් එක මිනිස්සු ඇප්‍රීෂিয়েට් කරනකොට ෆිල්ම් එක හොඳට සක්සස්ෆුල් බොක්ස් ඔෆිස් ගන්නකොට තාත්තට අවෝඩ්ස් 1000ක් හම්බුණා වගේ තමයි. ඒ තියෙන මේ මොකද හැම යන හැම තැනම තාත්තා ගොඩක් අය අඳුරනවා. තාත්තා කියමුකෝ තාත්තා ලෝයර් කෙනෙක් ළඟට ලෝයර් තාත්තව දන්නවා. ડોක්ටර් කෙනෙක් ළඟට ගියාම එයත් මිස්ටර් ආනන්ද අපි ෆිල්ම්ස් බලති ඒ ඇති මොකක් හරි එච්චර තමයි අපිට ඕනේ. ගක් බඩුවක් ගන්න ගියත් මිස්ටර් ආනන්ද. ඊට ස්පෙෂල් ඇටෙන්ෂන් එකක් තාත්තට කොහොමද හැමදෙන්නම හම්බෙලා තියෙනවා. ඉතින් තාත්තා ඉතින් අවෝඩ්ස් ගොඩක් හම්බුණා වගේ තමයි. එයාට ඒක. හැබැයි මට අවෝඩ්ස් හම්බෙනකොට හරි හැපි ඉතින්. අක්කට හම්බෙච්ච සම්මාන ගැන පොඩ්ඩක් කියමු. මට හම්බුණා මේ දීපසිකා සම්මානය අවුරුදු 25ක් සිංහල සිනමාවට හිටිය ලක්ෂම ළමා චරිතය රංගපාපු කෙනෙක් හැටියට හම්බුණා. ඉතින් මටත් හරි ආසයි. ඉතින් ඒක මේ ගෙදරට ඇවිල්ලා මට කිව්වේ ධර්මශ්‍රී ගමගේ දීපසිකා මම සංඛාදීපෙන් කරේ එක හුඟක් අයට ඒ සැරේ හම්බුණා. ෆස්ට් ටයිම් හම්බුණා හුඟක් අයට. මට මතක නෑ ගාමිණී ෆොන්සේකාට හම්බුණා, මාලිනී ෆොන්සේකාට හම්බුණා. ෆස්ට් ටයිම් ඒගොල්ලන් නම් හම්බෙලා තිබුණා. මං කියන්නේ රුක්මනි දේවිය, ඩීජාමාන්, ජෝතිපාලට, නන්දමාල ගොඩක් අයට ප්‍රේමසිරි හම්බුණා. ඒ අතර මටත් හම්බුණා. අවුරුදු කීයකද දැන් ඔය වැඩි නවත්තන්නේ චිත්‍රපට මමද? කරන එක? ඔව්. මම ඉතින් එහෙට ගියාට පස්සේ ඊට පස්සේ එකක් කෙරුවා එච්චර තමයි. ඊට පස්සේ කරේ නෑ. ගත්තොත් මම ඊට 24 25 වගේ? ඔව්. අවුරුදු 25කට ඉස්සෙල්ලා. කාගේද තීරණය? අක්කගේමද? නැත්නම් අපි එහෙ බිසි වුණානේ. නෑ එයාගේ මේ එකක් නෑ. මම ඉතින් බිසි. එහෙට මගේ ළමයි දෙන්නෙක් හිටියා. ඉතින් ඒගොල්ලන්ගේ ස්ටඩීස් මට ඕනේ. ඒගොල්ලෝ හොඳ ස්ටඩි කරන්න. ඒගොල්ලන්ගේ ඉතින් දේවල් මට ඕනේ. ඒගොල්ලන්ව සෙටල් කරන්න ඕනේ. මම ඊට පස්සේ බලමු මම මොන හරි. ඉතින් මට විහිළු කරනවා. අයියෝ ඔයා එතකොට දැන් වයසට ගිහිල්ලා ඔයා මේ වෙන කරා. එහෙම දෙයක් පේන්නේ නෑ නේද දැන් මගේ. මම සතුටුයි ඔබ එහෙම හිතනවට. මං හිතන්නේ මම එන්න දැන් යන් වෙනවද කොහෙද? දැන් ආයෙත් ඉස්සරහට මට නිකන් දැනෙනවා දැන් මොන හරි කරයි කියලා. නෑ බලමු මම මගෙන් කැලමුත් මගෙන් අහනවා. අක්කි දැන් ඔන්න දැන් ඇක් කරන්න ඕනේ නේද? ඇක් කරන්න පුළුවන් නේද? මං කවුව බලමු කියලා. ඉතින් මට දැන් ගොඩක් ඉන්ටර්වියුස් වලට මම යනවා. මං ආසයි දැන් කරන්න ඒවා. දැන් ඔයා වුණත් මං ටක් ගාලා හා කිව්වා. ඇත්තටම මම ආසයි ටෙලිවිෂන් එකට. මම ටෙලිවිෂන් එකට මොන හරි කරන්න ආසයි. මම තාම හිතලා නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. මොන වගේ දෙයක්ද කියලා. තාම මොකද ඩිසයිඩ් කරන්න මම ආසයි. මම එක්ක මම ඇක්ට් කරනවට වඩා මම ආසයි ෆිල්ම් ටෙලිවිෂන් එකේ මොන හරි දෙයක් ප්‍රොඩියුස් කරන්න. හැබැයි fully entertainment. මේ මුකුත් සීරියස් මුකුත් නැහැ.
ෆුල් එන්ටර්ටේන්මන්ට් මිනිස් ගෙවල් දැන් ගෙදර ඉන්න අම්මලා තාත්තලා අච්චිලා සීයලා ඒගොල්ලන්නේ ආසයි ටෙලිවිෂන් එකේ ලස්සන මේ මූවිස් බලන්න. ඉතින් මට ආසයි දැන් පොඩි නිකන් වෙනස්ම දෙයක් කරන්න. ඒගොල්ලන්ට මම සර්ප්‍රයිස් කරන්න ආසයි. දැන් ඒගොල්ලන් බලනවා ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරනවානේ මේක නෝ මට ආසයි ඒගොල්ලන්ට සර්ප්‍රයිස් එකක් දෙන්න. ඒ වගේ. ඒක කෙනෙක් ඒක ජීවිතේ තියෙන එක අනේ අරක නේද හරි ෂෝක් නේද එහෙම දැන් මම අක්කර මූවිස් වල වගේ මම ආසයි ඒ වගේ දෙයක් අහන්න බලමු මම තාම මොකුත් හරියට මේවා කරන්න මම ආසයි පොඩි මේක මම ආසයි ටෙලිවිෂන් මූවි එකක් කරන්න බට් මම දන්නේ කොහොමද මෙහි තියෙන මේ ටෙලිවිෂන් ස්ටේෂන්ස් වල මොනවද තියෙන රූල්ස් මම දන්නේ නැහැ ඒකත් පොඩ්ඩක් ස්ටඩි කරන්න ඕනේ මෑතකදී ලැබුණු ලොකු සම්මානයක් අපිට ඒක සම්මානයක් වගේම තමයි ඒක මේ අපිට යන්න වුණා මේ මමත් මේ ඒ දවස්වල පොඩ්ඩක් බිසි වෙලා හිටියා මෙහි මගේ අම්මත් එක්ක මට කෝල් එකක් ආවා මෙන්න මට මෙසේජ් එනවා පිට මම මෙසේජ් වත් බලන්නේ පස්සේ මගේ හස්බන්ඩ්ට මෙසේජ් එව්වා මේ ශාමට කතා කරන්න කියන්නේ මම ගැහන ළමයි කෑන්ස් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ පෙන්නනවා කොහොම හරි ශාමව ගේන්න කියලා ඉතින් මම හිතුවෙත් නෑ මට යන්න පුළුවන් වෙයි කියලා ඉතින් කොහොම හරි මේ යන්න පුළුවන් කියන මගේ මේ ෆැමිලි අම්මා පොඩ්ඩක් අසනීපෙන් හිටියා කොහොම හරි මම කෑන්ස් යන්න ඩිසයිඩ් කරේ දවස් 2කට ඉස්සෙල්ලා හැබැයි මගේ හස්බන්ඩ් කිව්වා යන්න කියලා මොකද ඔයාට ආයේ ඒ වගේ chance එකක් මේ හම්බෙන්නේ ෆස්ට් ටයිම් ලංකාවේ ෆිල්ම් එකක් කෑන්ස් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ පෙන්නනවා රෙඩ් කාපට් එකේ අපි ඔක්කොම ගෙනිච්ච අපි ගියා ඔක්කොම ළම ඉතින් හරියම මේ හරි ආසයි ඉතින් ලංකාව ඉතින් අපිට හිතනවානේ ඉතින් මේ ලංකාව ගැන තමයි මතක් වෙන්නේ ඒක යනකොට මේ අපේ ෆිල්ම් එකනේ කියලා ඉතින් සුමිත්‍රා ආන්ටිව මතක් වෙනවා මගේ තාත්තාව මතක් වෙනවා තාත්තනේ සිනමාටෝග්‍රැෆි කරේ ලිස්ටර් අංකල් මතක් වෙනවා ඔක්කොම ළම ඉතින් මතක් වෙනවා ඒක ඉතින් ඒක ෆිල්ම් රටවල් 16කින් ඉලලා තියෙනවා පෙන්නන්න ෆෙස්ටිවල්ස් වල ඉතින් ඒක ලොකු දෙයක් ඉතින් ඒක මේ මම දන්නේ මට නම් හරිම ලොකු දෙයක් ඒක මම වැඩි ෆිල්ම්ස් එකක් කරලත් නෑ නමුත් මට රෙඩ් කාපට් එකේ කෑන්ස් වල යන්න පුළුවන් වුණා කියන්නේ ඉතින් ලකි අපි ඔක්කොම ලකි මම හිතන්නේ එහෙමයි නියෝජනයක් ඔව් ලකි ඉතින් අපි ලස්සනට ඇදගෙන ගියා ඔක්කොම ළම හැබැයි හරි ආසයි ඒගොල්ලෝ ඔක්කොම ළම ආවේ මේ ෆ්‍රෙන්ච් අය නෙමෙයි එක එක රටවලින් ඇවිල්ලා හිටියා ෆිල්ම් එක බලන්න ජපාන් හිටියා චීනෙන් හිටියා එක එක රටවල ඇවිල්ලා හිටියා ඒක යුරෝපියන් රටවල ගොඩක් අය ඇවිල්ලා හිටියා. දැන් අපි දැන් මේ ජුලයි 16th මේ පොඩි මේකක් තියෙනවා පොඩි මේක ලොකු මේකක් යුනිවර්සිටි ඔෆ් කොලම්බෝ එකේ නිකන් ලෙක්චරර් කෙනෙක් ගොඩක් ෆිල්ම් එක ගැන කතා කරනවා. ඔව්. ඉතින් මම යනවා ඒකට මේක මම හිතන්නේ ඒක මේ පෙන්නනවා මේක මේ ගහන ළමයි ආයි මම හිතන්නේ මේ ප්‍රීමියර් එකක් දානවා අලුතෙන් මම හිතන්නේ සෙප්තැම්බර් වල වගේ මම දන්නේ ඒක ඩේට් එක මොනවාක්වත් විස්තර හරියට දන්නේ නැහැ පුංචි කාලේ ඉඳන්ම චිත්‍රපට ක්ෂේත්‍රෙත් උපරිමයටම ගිහිල්ලා ඒ උපරිම ඵල නෙලාගෙන අදටත් මතක හිටින චරිතෙකුත් වෙලා මීට වඩා තව බලාපොරොත්තු තියනවද බලාපොරොත්තු කියන්නේ දැන් මෙහෙම මම අවුරුදු 20 වෙනකොට මුළු ලංකාවම මාව දන්නවා කලකුද රයිට් මම අවුරුදු 20 මම යන්න ඕන උඩටම ගියා රයිට් ෆිල්ම්ස් ඔක්කොම බොක්ස් ඔෆිස් ගියා මාව හැමෝම දන්නවා මට හරි ආදරෙයි ඉතින් මං හිතන්නේ තවත් ඇක්කරුවයි කියලා ඕක තව උඩටම යන්න දෙන්න මං යන්න ඕන උඩටම ගියා ඉතින් මං හිතන්නේ I'm happy මං happy ඇති ඉතින් ඊට පස්සේ තමයි මම එච්චරම කරේ නැහැ මට මේක කරන්න ඕනේ අරවා කරන්න ඕනේ මේවා කරන්න ඕනේ කියලා මට ඕන වුණා මං අර ඉස්සලා කිව්වේ මා හස්බන්ඩ් එක්ක බැඳලා මට ඕන දේ කරන්න ඕනේ කියලා. යා. හෙට මොනවද කරන්න හිතන් ඉන්නේ? හෙට දවසේ තියෙනවා ළමයෝ වැඩ ගොඩාක් තියෙනවා. එක එක දේවල් තියෙනවා කරන්න. හිතන්න දේවල් තියෙනවා. දැන් රටවල් දෙකකනේ මම. ඉතින් ඒ දේවල් තියෙනවා. මෙහෙ දේවල් තියෙනවා. කොහෙද ඉස්සරහට වෙන්න තියෙන දේවල් තමයි ගොඩක් වෙලාට ප්ලෑන් කරන්නේ. ඉස්සරහට කරන්න තියෙන දේවල්. දැන් ඉතින් මගේ ළමයි කියනවා අනේ අම්මා ඔය ඇති දැන් ඔය ප්ලෑන් කරන්නේ ඔයගොල්ලෝ දැන් take it easy කියනවා මං හිතන්නේ මට බෝරින් මේ පොඩ්ඩක් ඔය ගෙදරට වෙලා ඉන්නේ ඒවා මං ආසයි ටිකක් පොඩ්ඩක් ඇක්ටිව් වෙලායි චන්ඩිෂාමා චිත්‍රපටයේ හරි රඟපාපු චිත්‍රපටයක හරි මතක හිටින
දෙපසකින් අපි කතාව ඉවර කරමුද? ප්‍රවේශම්මෙන් එකේ සීන් එකක් තියෙනවා. මට මේක හැමතිස්සෙම මට මේ විහිළු කරන අය. ගෙදර වැඩ කරන සැරළමයා ඉන්නේ මාල්නි ෆොන්සේකා මගේ අම්මට ඇක් කරේ. ලිලියන් එදිරිසිංහ මගේ ආච්චි. මම හැදෙන්නේ අර ආච්චිගේ විදිහටමයි. ආච්චිගේ වැඩේ ගෙදර හරි ටෆීනේ. යා මේ වැඩ කරන මිනිස්සයා වැඩ කරන ඉන්න බන්දු කියලා. බන්දුට මේ බන්දුට මොකක්ද ඒ රණ්ඩ ගාලා බනින්න හදනවා. මම කියන ආච්චි මට දෙනවද කියන්නේ? ඕක. ආච්චි බනින එක මට දෙනවද ඒක මම එයාට බනින්නේ. ඉතින් මම කියනවා ඒ බන්දු ඊට පස්සේ මේ ගෙදර මට ඕන විදියට තමයි වැඩ කරන්නේ. පැන්න